Hello guys. අද මම ඔයාලට අරගෙන ආවේ අපේ පුංචිගේ කේක් එකක්. අපි දෙන්නත් එක්ක කේක් එකක් හැදුවා. බලන්නකෝ අපේ පුංචි කොහොමද කේක් හදන්නේ කියලා. මම යාට උදව්වට පොඩි දේවල් කරලා දුන්නා. මම ඉතින් කේක් හදන්න දන්නේ නැහැ නේ ළමයි. අපේ පුංචි අලුතෙන් බිස්නස් එකක් පටන් ගත්තා. ඔයාලටත් ඕන නම් බර්ත්ඩේ කේක්, වෙඩින් කේක්, ඕනම කේක් එකක් එයාට කියලා හදාගන්න පුළුවන්. එයාගේ WhatsApp නම්බර් එක මම ඔයාලට දාන්නම්. ඉතින් අපි බලමුකෝ ඔයාලත් එන්න මාත් එක්ක හදන විදිය බලන්න. කතාවෙන් කතාව පුංචි කේක් එක හදාගෙන යන්නේ. බලමු කේක් හදන්න දන්න අය ඉතින් දන්නවා ඇතිනේ මොනවද මේ කරන්න කියලා. මම නම් ඉතින් කියන්න දන්නේ නැහැ. මම කේක් හදන්න දන්නේ නැහනේ. Bombastic side eye, criminal offensive side. අපි කේක් දෙකක්ම හැදුවා. ඊට පස්සේ කප් කේක් උත් හැදුවා එයා. එයාගේ කේක් මාරම රසයි ළමයි. කේක් විතරක් නෙමෙයි එයාගේ කෑමත් හරිම රසයි. මං යාළුවා ගෙදර ගියාම එයාගේ කෑම කන්න හරිම ආසයි. අත්‍තරම කිව්වොත් ඉස්සර අපි පුංචිට කෑම යන්න තියා පුංචි කුස්සියේ පැත්තේවත් තාව කෙනෙක් නෙමෙයි. A few moments later. ඒ වුණාට එයාට දැන් මාරම රසට කෑම යන්න පුළුවන්. සමහර වෙලාවට අපේ ආච්චි කෑම වලටත් පරාදයි. Nice. ඉතින් අපි කේක් එක හදලා ඉවරයි. sorry අපි කේක් දෙකක් හැදුවානේ. අනිත් එක තමයි අපේ චූටි කේක් එක. ඔන්න ළමයි අපිට කේක් හදලා මහන්සියට බඩගිනි වෙලා අපි නිකන් මැකරෝනි එකක් හදාගත්තා. ඔයාලා දන්නවද දැන් වෙලාව කීයද කියලා? දැන් අපි මැකරෝනි එක කනකොට වෙලාව හරියටම 12:00 විතර වෙලා. අපි දෙන්න කතාවෙන් කතාව කේක් එක අද ඉවර වෙනකොට එළි වෙලත් ඉවරයි දන්නේම නැතුව. Oh my god! ඉතින් අපිට පොඩි බඩගින්නක් ආවා. අපි දෙන්නත් එක්කම කන්න මැකරෝනි චුට්ටක් හදාගත්තා. අනිත් අය නිදි නිසා අපි දෙන්නට විතරක් පොඩ්ඩක් හදාගත්තා. අත්‍තරම කිව්වොත් පුංචිලා නෙමෙයි බඩගින්න ආවේ. මට බඩගිනි ආවේ. හැරෙවගෙන ඉන්නකොට අනේ පොඩි බඩගින්නක් එනවානේ. ඒකට ඉතින් අපි දෙන්නත් එක්ක පොඩ්ඩක් හැදුවා. එකත් කාලා අන්න අපි හදපු කේක් එක. මේ අපේ චූටියා අවසානට කේක් එක කපලම තමයි නවතුනේ. හරි guys අපි පස්සේ දවසක ආයි හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්. මතක ඇතුව ගාවල subscribe කරලා like කරලා අට ලස්සන කමෙන්ට් එකක් දාන්න. ඔයාලට කැමති දෙයක් මගෙන් අහන්න. ඔයාලා කැමති දෙයක් මම වීඩියෝ එකකින් අරන් එන්න. bye.